මාමා අපගේ කුසගේ ඉන්න නිවන්න ගොඩක් වෙහෙස දරන බව පෙනී යනු. ඔව් පුතා. මගේ වගකීමනේ මම මේ ඉෂ්ට කරන්නේ. මම මිනිස්සෙක් හැටියට ආවනම් මං අපේ අතීත මුතුන් මිත්තෝ හිටපු දේලා කාලා නම් ජීවත් වෙන්නේ. ඔවුන්ට ගරු කරලා. ඔබ වෙනුවෙන් මේකේ දේවල් නැවත ප්‍රතිනිර්මාණය කරලා තියන්න ඕනේ. නේ? එහෙමනේ වෙන්න ඕනේ. ඒ නිසා මම එදා අපි මේකේ හැදුනේ වැඩුනේ. මේකේ අඹ ගෙඩිය, කජු ගෙඩිය, දොඩම් ගෙඩිය, හින්නාරම් ගෙඩිය, ලොවි ගෙඩිය, චෙරි ගෙඩිය, අඹ ගෙඩිය කාලා අපි හැදුනේ. ඒක ඒ ස්වයං පෝෂිත ගෙවත්ත ගොඩක් විනාශ වුණා. නැවත ඒක ප්‍රතිනිර්මාණය කරලා ඔබට දීලා යන්න ඕනේ. මම ඒක කරන්නේ. දැන් මම මේ පැරණි ගෙවත්ත නිර්මාණය කරනවා. නිර්මාණය කරන්නේ ඔබ වෙනුවෙන්. මොනවද මේකේ දැන් සියලුම ශාක මං හදලා තියෙනවා. මේකේ තියෙනවා අම්බරැල්ල තියෙනවා, පේර තියෙනවා, ගුරැස්ස තියෙනවා පුතා. සියලු දේ තියෙනවා. තනිකර වේරළු තියෙනවා, ලොවි තියෙනවා. මං හිටවල සියලුම දේ පැණිවරක හිටවල තියෙනවා. සියලක රඹටන් තියෙනවා. ඊළඟට අනේක විචිතුරු මකරන්දේ හමුණු සුවඳවත් මල් තියෙනවා. ඒ නිසා ඊ타මත්ම විධිමත් ගෙවත්තක් නිර්මාණය කරලා තියෙනවා අනාගත දරුවන් වෙනුවෙන්. මගේ වගකීම. ඒ නිසා මට සාප නොකර ඔබට ජීවත් වෙන්න පුළුවන්. ඔබ මා ආපු පාරේ ඔබට යන්න පුළුවන් කියලා. මිනිස්සෙක් ගිහිපු පාරක් මේ තියෙන්නේ. නැත්තම් මේ අද මානව සමාජයේ තියෙන ලොකුම මානවයා මේ ගැන දද ස්වභාව ධර්මයේ කනගාටු වෙමින් තියෙන මානවික හැසිරීම. මොකක් නිසාද? ඔහු අත ගහපු තැන අවුලක්. ඇස ගැටුණු තැන අවුලක්. පය ගහපු තැන අවුලක්. මෙවැනි මානවයෙක් අපි අනාගතයේ මේ ස්වභාව ධර්මය අපේක්ෂා කරන්නේ. ඒ දේ නොකරන්න. ඔබ ඇස ගැටෙන තැන සුන්දර කරන්න. ඔබ පය ගහන තැන සුවපත් කරන්න. ඔබ අත ගහන තැන අනිකාට සැනසෙන්න වටපිටාව හදන්න. ස්වභාව ධර්මයේ මානවයෙන් අපේක්ෂා කරන්නේ ඒ දියුණු මානව චර්යාව.